සුබ දවසක්. අද අපි ආර්ට්කාස්ට් වලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සෑහෙන ජනප්‍රිය සින්දුවක් ගැන. විශේෂයෙන්ම TikTok කරන අය, TikTok වීඩියෝස් කරන කට්ටිය, රීල්ස් කරන කට්ටිය තමන්ගේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක විදිහට පාවිච්චි කරපු සින්දුවක්. විශේෂයෙන්ම මේකේ තියෙන අප්ලිෆ්ට් බීට් එක හින්දා ඩාන්සින් වයිබ් එකක් තියෙන සින්දුවක් හින්දා හුඟක් අය ඒගොල්ලන්ගේ විෂුවල්ස් වල, ඒගොල්ලන්ගේ වීඩියෝස් වල බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක විදිහට මේ සින්දුව ගන්නවා. හැබැයි මේ සින්දුවේ ඩාන්සින් වයිබ් එකක් තිබ්බත්, අප්ලිෆ්ට් බීට් එකක් තිබ්බත් මේකෙන් කියන කතාව ඊට හාත්පසින්ම වෙනස්. ඉතාම සෙන්සිටිව් මාතෘකාවක් ගැන කතා වෙන සින්දුවක්. සින්දුව පාපා උච්චය. අපි ඒ ගැනයි අද ආර්ට්කාස්ට් වලින් කතා කරන්නේ. පාපා උටේ කියන සෝන් එක 2013 දී තමයි රිලීස් වෙන්නේ. මේක ස්පැනිෂ් සෝන් එකක්. මේකේ අයිතිකාරය නැත්තම් මේ සින්දුව කියන්නේ ස්ට්‍රෝමේ. මේ සින්දුවෙන් කතා වෙන්නේ දරුවෙකුට තමන්ගේ තාත්තව අහිමි වුණාට පස්සේ ඒ දරුවා මුණ දෙන අත්දැකීම් වලට. ඉතාම සෙන්සිටිව් මාතෘකාවක් ගැන කතා වෙන සෝන් එකක්. හැබැයි ස්ට්‍රෝමේ මේකට පාවිච්චි කරන්නේ අප්ලිෆ්ට් බීට් එකක්, ඩාන්සින් වයිබ් එකක් තියෙන බීට් එකක්. ඒ වගේම මේක පොප් ඉලෙක්ට්‍රික් මියුසික් තමයි මේකට පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා තමයි ගොඩක් අය මේක ඒගොල්ලන්ගේ TikTok reels වලට ගන්නෙ. හැබැයි මම කලිනුත් කිව්වා වගේ මේකේ කතා වෙන්නේ ඉතාම සංවේදී මාතෘකාවක්. ඒ තමයි තාත්තා අහිමි වෙන දරුවෙක් ගැන කියවෙන කතාවක්. මේ සෝන් එකට ස්ට්‍රෝමේගේ පෞද්ගලික අත්දැකීමකුත් තියෙනවා. එයාට අවුරුදු 9 විතර ස්ට්‍රෝමේට එයාගේ තාත්තව අහිමි වෙනවා. එයාගේ තාත්තව එයාට අහිමි වෙන්නේ 1994 රුවන්ඩා ජෙනොසයිඩ් එකකින්, රුවන්ඩා ජන සංහාරයෙන්. පුළුවන් නම් හොයලා බලන්න මානව ඉතිහාසයේ සිද්ධ වෙච්ච ඉතාම දරුණු සහ ක්‍රූර අත්දැකීමක්. ඒක 94 රුවන්ඩාවේ දින 100ක් ඇතුළතදී ලක්ෂ 8ක් පමණ මිනිස්සු ඝාතනයට ලක් වෙනවා. සමහර වාර්තාවල කියන විදිහට ඒක ලක්ෂ 10ක් වෙන්නත් පුළුවන්. දවස් 100ක් ඇතුළේ මිනිස්සු ලක්ෂ 8ක් ලක්ෂ 10ක් මරණයට පත් වෙනවා. රුවන්ඩාවෙම ජන කොට්ටාශ දෙකක් අතර ඇති වෙන ගැටුමකින්. ඉතින් ඒකෙදි තමයි ස්ට්‍රෝමේගේ තාත්තා ස්ට්‍රෝමේට නැති වෙන්නේ. එයාට අවුරුදු 9 විතර. එයා තාත්තව අඳුරා ගන්න වයසේදී ඒකත් එක්ක එයා අම්මත් එක්ක තමයි ලොකු මහත් වෙන්නේ. එහෙම එයා ලොකු වෙනකොට එයාට අහිමි වුණ දේවල්, එයා තාත්තා හොයපු තැන් නිසා අන්තිමට ඒ දේවල් හින්දා එයාට මුණ දෙන්න සිද්ධ වෙන අත්දැකීම් මේවා එයාගේ මියුසික් වලින් එළියට දානවා. ඒ නිසා තමයි මේ සින්දුව තවත් ජනප්‍රිය වෙන්නේ. ඉතින් පාපා උටේ කියන්නේ තාත්තව කොහෙද කියලා. මේක ලිරික්ස් ගැන කතා කරද්දී, සෝන් එකේ ලිරික්ස් ගැන කතා කරද්දී ඉතාම ප්‍රබල ලිරික්ස් තියෙනවා. එක තැනකදී මේක කියනවා මිනිස්සු ළමයිව හදන්න දන්න, හැබැයි මිනිස්සු තාත්තලාව හදන්න දන්නේ නැහැ කියලා. බයොලොජිකලි මිනිස්සු ළමයිව හදනවා, හැබැයි ඊට පස්සේ තාත්තා කෙනෙක් විදිහට කොහොමද එයාගේ තියෙන තාත්තට තියෙන රෝල් එක ප්ලේ කරන්නේ, ඒක ප්‍රශ්නත් එක්කලා තියෙනවා මේ බිසි සමාජය ඇතුළතදී. සමහරවිට අපි එක එක විදිහෙන් ඒවට වග කියන්න ඕනේ. තාත්තා කෙනෙක් විදිහට සමහර වෙලාවලට පෞද්ගලිකව මටත් හිතලා තියෙන අවස්ථා තියෙනවා. අර අවස්ථාවේදී දරුවත් එක්ක මෙහෙම හිටියානම් හොඳයි කියලා. හැබැයි අපි හැමෝම උත්සාහ කරන්න ඕන ඒක මගේ අරගෙන විශේෂයෙන්ම දරුවන්ට අවධානය යොමු කරන්න. කොහොමද මේ සෝන් එකේදී කියන්නේ මම කලින් කිව්වා වගේ තාත්තා කෙනෙක් අහිමි වෙච්ච දරුවෙකුගේ තාම සෙන්සිටිව් කතාවක් තමයි මේ අප්ලිෆ්ට් බීට් එක, ඩාන්සින් මූව්මන්ට්ස් වෙන බීට් එකක් එක්ක කියන සින්දුවේ තියෙන්නේ. ඉතින් ඊට අමතරව මේ තාත්තා අහිමි වෙච්ච දරුවෙකුගේ කතාවක් කිව්වට තාත්තලා ඉන්න දරුවන්ටත් මේ අත්දැකීම මේ විදිහටම පොදු වෙන අවස්ථා තියෙනවා. විශේෂයෙන්ම ෆිසිකලි තාත්තා හිටියට ඉමෝෂනලි ඒ තාත්තා ළමයි එක්ක කොයිතරම් ඇටච් වෙනවද නැද්ද කියන කාරණාව අපිට ගොඩක් දැක ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඉතින් ඉමෝෂනලි කොයිතරම් දුරට දරුවත් එක්ක දැන් කාලේ තාත්තලා ඇටච් වෙනවද කියන එක දෙපාරක් හිතලා බලන්න ඕනේ කාරණාවක්. ඒත් එක්කම ඊළඟට මේකේ වැදගත්ම දේ තමයි මේකේ විෂුවල් එක සම්බන්ධව කතා කරනවා නම්
ඉතාම හොඳට ක්‍රාෆ්ට් කරපු විෂුවල් එකක්. මේකේ මේන් කැරක්ටර් එක තාත්තගේ කැරක්ටර් එකට රඟපාන්නේ ස්ට්‍රෝමේමයි. හැබැයි තාත්තා මැනිකියුව එකක් විදිහට තමයි ඉන්නේ. කිසිම හැඟීමක් දැනීමක් නැති ඩමි එකක්. එහෙම නැත්නම් මැනිකියුව එකක් විදිහට තමයි තාත්තගේ කැරක්ටර් එක මේ විෂුවල් එකේ ප්ලේස් කරලා තියෙන්නේ. පුතා හැමතිස්සෙම උත්සාහ කරනවා තාත්තත් එක්ක ඉන්ටරැක්ට් වෙන්න. එයා සෙල්ලම් කරනවා, එයා කනවා බොනවා, එයා සින්දු කියනවා, ඩාන්ස් කරනවා. ඒ හැම වෙලාවකම එයා උත්සාහ කරනවා තාත්තගේ අවධානය දිනා ගන්න. හැබැයි තාත්තා මැනිකියුව එකක් නිසා එයාට රියැක්ට් කරන්න විදිහක් නැහැ. ඒත් එක්කම පුතා බලාගෙන ඉන්නවා ජනේලෙන් එළියේ සිද්ධ වෙන දේවල් ගැන. එළියේ අනිත් නේබර්හුඩ් එකේ අනිත් තාත්තලා පුතාලා අනිත් අය කොයි විදිහටද සතුටින් ඉන්නේ කියන කාරණාව. හැබැයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ කන්ස්ට්‍රක්ටිව් එන්වයරන්මන්ට් එකක. එහෙම නැත්නම් මේ විෂුවල් එක කරලා තියෙන්නේ ස්ටුඩියෝ එකක් ඇතුලේ. ඒක හරිම සිමෙට්‍රිකල් විෂුවල්ස් වලින් අපිට පෙන්නනවා. මේකේ පාවිච්චි කරලා තියෙන කලර්ස් උත් ඒ වගේ හරිම විවිඩ් කලර්ස් පාවිච්චි කරලා තියෙනවා. ගොඩක් වෙලාවට වෝම් කලර්ස් පාවිච්චි කරලා තියෙනවා. සමහරට මේකේ හාෂ්නස් එක පෙන්වන්න වෙන්නේ නැති. හැබැයි ඇත්ත පරිසරය අපි දකින්න නැති කලර්ස්, අපි දකින්න නැති විදිහේ සිමෙට්‍රිකල් ෂොට්ස් තමයි මේ විෂුවල් එකෙන් අපිට පෙන්නලා තියෙන්නේ. ඒකෙන් අපිට කියනවා සමහරවිට මේ අපි දකින දේවල් ඔක්කොම ඇත්ත නෙමෙයි. විශේෂයෙන් සෝෂල් මීඩියා එකෙන් අපි දකින දේවල් ඔක්කොම ඇත්ත නෙමෙයි. කොච්චර ලස්සනට hina වෙලා අපි ඉන්න උත්සාහ කරත් සමහරවිට ඒ හැම කෙනෙක්ගෙම ඇතුලේ වෙන ලොකු ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් පවා මේ විෂුවල් එකෙන් හොඳටම පෙන්නලා තියෙනවා. ඒත් එක්කම ඉමෝෂනලි කොයි විදිහටද තාත්තාගේ ඇබ්සෙන්ට් එක නැත්නම් මේ ෆාදර් ෆිගර් එක නැතිවීම කියන කාරණාව මේ විෂුවල් එකෙන් සෑහෙන හොඳට අපිට පෙන්නලා තියෙනවා. සිනමටෝග්‍රැෆි, කලර්ස්, මේකේ ප්‍රොඩක්ෂන් ඩිසයින් එක, කොස්ටියම්ස්, රංගපෑම, මේ හැම දෙයක්ම සෑහෙන හොඳ මට්ටමක තියෙන විෂුවල් එකක්. බලලා නැත්තම් ඔරිජිනල් විෂුවල් එක අනිවාර්යෙන්ම අරන් බලන්න. ඒත් එක්කම මේ සෝන් එක තවත් ජනප්‍රිය වෙන්න හේතුවක් වුණා මෑතකදී AI version එකක්, AI afro version එකක් ආවා. ඒ afro version එකත් එක්කත් මේ සින්දුව සෑහෙන ජනප්‍රිය වුණා. ඉතින් ඔයගේ දේවල් තමයි තියෙන්නේ සින්දුව ගැන කතා කරන්න. එන් නෝට් එකක් විදිහට කියනවා නම් කවදාවත් එන්නේ නැති තාත්තලා කවදා හරි එයි කියලා හැමදාම බලාගෙන ඉන්න ළමයි මේ ලෝකේ ඕනේ තරම් ඉන්නවා. අන්න ඒ වගේ ළමයි ගැන කතා වුණ සෝන් එකක් තමයි පාපා උටේ.